Hello boys and girls ඉතින් සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා මචං මගේ YouTube channel එකට. හරි boys ඉතින් අද ගෙනල්ලා තියෙන්නේ මං අලුතෙන්ම ආපු upcoming event series එකක් ගැන. හරි boys ඉතින් මම වීඩියෝ එකට යන්න කලින් ඕගොල්ලන්ට මතක් කරනවා අපේ Rush FF Diamond Store එක ගැන. ඉතින් ඕගොල්ලන්ට මෙන්න මේ පැත්තෙන් බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන තියෙන WhatsApp number එකට අනිවාර්යෙන් top up කරගන්න කැමති කට්ටිය WhatsApp message එකක් දාන්න. top up කරගන්න නැති වුණොත් WhatsApp message එකක් දාන්න. හරි boys ඉතින් මගේ WhatsApp channel link එක පල්ලෙහා description එකේ දාලා තියෙනවා. ඒකටත් අනිවාර්යෙන්ම join වෙන්න කියනවා. ඉතින් හරි boys ඉතින් අපි වැඩි කතාවක් ඕනේ දැන් යමු අපේ වීඩියෝ එකට කොයි විදිහට ඩිසයින් ලා තියෙන කියලා බලන්න. හරි boys ඉතින් මම ඕගොල්ලන්ට පෙන්නන්නේ මේ අපිට අලුතෙන් වෙන්න තියෙන සෝලෑන්ඩ් ඉවෙන්ට් එකත් එක්ක එන්න තියෙන ෆිෂ් ස්කින් එක boys ඉතින් මේ විදිහට තමයි ඩිසයින් ලා තියෙන්නේ. ඒකත් ලස්සටම ඩිසයින් ලා තිනවා. ඉතින් මේ තියෙන අපිට අලුතෙන් වෙන්න තියෙන ඉවෝ වොලට් එක boys ඉතින් ඕගොල්ලෝ දන්නවා අපිට අලුතෙන් M60 වෝ ගන්න එක එන්න තියෙනවා. ඉතින් M60 වෝ ගන්න එක මේ වොලට් එකත් එක්ක තමයි එන්න තියෙන්නේ. ඉතින් අපේ දැන් තියෙන ඉවෝ වොලට් එකෙන් පස්සේ ඉවෝ වොලට් එක දෙසැම්බර් 2 වෙනිදා තමයි එන්නේ. ඉතින් දෙසැම්බර් 2 වෙනිදා මේ ඉවෝ වොලට් එකේ අනිවාර්යෙන් M60 වෝ ගන්න එකත් එක්ක තමයි එන්නේ. ඉතින් මේකත් එක්ක boys අනිවාර්යෙන් අපිට තව පරණ 6 ෂොටිය හරි A94 ඉවෝ ගන්න එක හරි තමයි එනවා කියලා තියෙන්නේ. තාම මේක කන්ෆර්ම් වෙලා නැහැ. ඉතින් දැනට මේ ඉවෝ වොලට් එකේ නම් අපිට පෙන්නලා තියෙන්නේ A94 ඉවෝ ගන්න එක. ඉතින් හරි boys ඉතින් ඊළඟ ඉවෙන්ට් එක විදිහට මම තෝරගෙන තියෙන අපිට අලුතෙන් මෙන්න තියෙන බයිසන් එකට ස්කින් එක ඉතින් ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. ඉතින් මේ වෙනකොට මම හිතන්නේ ගොඩක් අය මේ ස්කින් එක ගැන දන්නවා ඇති. ඉතින් මේ ස්කින් එකත් සුපිරියටම ඩිසයින් ලා තිනවා. ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. ඉතින් ඒකේ සුපිරි ලුක් එකකුත් තියෙනවා. ඉතින් සුපිරි ඉතින් අපි මේකේ සුපිරි ඇනිමේෂන් සෙට් එකක් තියෙනවා. අපි බලමු මේක කොයිද වගේද කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේකෙත් අර අලුතෙන් ආපු දෙකේ ෂොටිය වගේ පොඩි වට කරෙන් පෙන්නන්නේ boys. ඉතින් ඔයගොල්ලෝ මේක දාගත්තාම මෙන්න මේ විදිහට පොඩි පෙටෙක්ක තමයි පෙන්නන්නේ. ඉතින් දෙකේ ෂොටිය නම් පොඩි නූලක් වගේ ඇදිලා තමයි තිබ්බේ. ඔයගොල්ලෝ මතකයිනේ. ඉතින් හරි boys ඒ විදිහට තමයි ඒක ඩිසයින් ලා තියෙන්නේ. ඉතින් ගන්න එක ගන්නකොට මෙන්න මේ විදිහට තමයි ඔයගොල්ලෝ පෙන්නන්නේ. ඉතින් පොඩි ඇනිමේෂන් එකක් තියෙනවා තරුවක් වගේ. ඉතින් එතන මේකේ තව කිල් ඉෆෙක්ට් එකකුත් එනවා boys. ඉතින් ඉවෝ එකක් ගත්තා සමානයි. ඉතින් ඉවෝ ගන්නයක් ගත්තත් boys අනිවාර්යෙන් අපි වැඩිපුරම කිල් ඉෆෙක්ට් එකට වෙනකන්වත් ලෙවල් අප් කරනවා. ඉතින් ඒකෙත් මේක ගත්තා කියන්නේ අනිවාර්යෙන් ඉතින් ඉවෝ ගන්නයක් ලෙවල් 5ට දැම්මා වගේ තමයි. ඉතින් හරි boys ඉතින් මෙන්න මේ විදිහට තමයි ෆයර් වෙනවා කියලා ඉතින් මේකේ පෙන්නලා තියෙන්නේ. ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් ඉතින් මේකත් අමුතුම විදිහටම ඩිසයින් ලා තියෙනවා. ඉතින් ගන්න කැමති කට්ටිය අනිවාර්යෙන්ම ඩයමන්ඩ් රෙඩි කරලා තියාගන්න කියලා. ඉතින් අනිවාර්යයෙන්ම ඕගොල්ලෝ මෙන්න මේ ඉවෙන්ට් එක කවර් කරගන්න. ඉතින් හරි boys ඉතින් ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් HRK බන්ඩල් සෙට් එක. ඉතින් අපිට HRK බන්ඩල් සෙට් එකක් එනවා කියලා තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ බලන්න පුළුවන්. ඒකත් ලස්සනම ඩිසයින් ලා තියෙන කිට් එකක්. ඉතින් ඒකත් සුපිරියටම ඩිසයින් කරලා තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ බලන්න පුළුවන් මෙන්න මේ විදිහට ඒකත් ලස්සනටම තියෙනවා. ඉතින් මේකේ මේන් බන්ඩල් එක විදිහට එන්නේ මෙන්න මේ බන්ඩල් එක තමයි ඔයගොල්ලෝ ඒකත් නන්නම්. හරි boys ඔයාලට මෙන්න මේ විදිහට තමයි මේන් බන්ඩල් එක ඩිසයින් ලා තියෙන්නේ. ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. ඒක නිකන් හරියට මල් සරාගේ සීන් එක තමයි තියෙන්නේ. ඒකත් ලස්සනම ඩිසයින් ලා දෙනවා. ඉතින් ඒකේ බොඩි එක තමයි ලස්සනම boys ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට ඉතින් ඒකේ බොඩි එකේ අමුතුම ලුක් එකක් තමයි තියෙන්නේ. ඉතින් ඒකේ බොඩි එකේ සුපිරි boys ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි ඒක ඩිසයින් ලා තියෙන්නේ. ඒකත් ලස්සනම ඩිසයින් කරලා තියෙනවා. ඉතින් මේකේ පොඩි ඉෆෙක්ට් එකක් තියෙනවා boys. ඉතින් නොක් ඩවුන් එකක් හරි එලිමිනේට් එකක් හරි දාපුවම මෙන්න මේ විදිහට අපිට පොඩි ස්කින් එකක් පෙන්වනවා. ඔයගොල්ලෝ බලන්න පුළුවන්. මෙන්න මේ විදිහට ඉෆෙක්ට් එකක් පෙන්වනවා. ඉතින් ඒකත් ලස්සනම ඩිසයින් කරලා තියෙනවා. ඉතින් හරි boys ඉතින් මේ බන්ඩල් එකත් ඉතින් ගන්න කැමති කට්ටිය අනිවාර්යයෙන්ම රෙඩි කරලා තියාගන්න ඩයමන්ඩ් එකක්. හරි boys ඉතින් මේකත් එක්ක අපිට තව ඉෆෙක්ට් එන්න දෙනවා boys. ඉතින් ඔයගොල්ලෝ දන්න එකත් සුපිරියටම ඩිසයින් වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඒක අපිට ඩිසයින් වෙලා තියෙන්නේ. හරි boys ඉතින් මේක අපිට ගොඩක් දුරට රින් ඉවෙන්ට් එකකට තමයි boys එන්නේ. මොකද මේකේ බන්ඩල් දෙකයි ඉමෝට් එකයි තියෙනවා boys. දැනට තව මොකක් හරි දෙයක් ඇඩ් වෙලා කොහොම හරි අපිට රින් ඉවෙන්ට් එකකට තමයි මේක දෙන්නේ කොහොමත්. ඉතින් ඔයගොල්ලෝ බලන්න අපිට අලුතෙන් එන්න තියෙන ලෝල් එක boys. ඉතින් ලෝල් එක ගුවට ලෝල් එකක් නෙමෙයි boys. මේක අර ආතල් එකට ලල් එකට දාන්න තියෙන එකක් වගේ. ඉතින් මේකේ සවුන්ඩ් ඉෆෙක්ට් එකකුත් තියෙනවා boys. ඉතින් hina වෙන සද්දේ. ඉතින් ඒකත් ලස්සනටම ඩිසයින් කරලා තියෙනවා boys. ඉතින් ලෝල් එක නැති අයට ඉතින් මේක සුපිරියක් තමයි. ඉතින් ලෝල් එක ගත්තා සමානයි. මේකෙත් පොඩි ලල් එකක් තියෙනවා. ඉතින් ලෝල් එකේ කැම්ම නම් කාටවත් අල්ලන්න බෑ. ඉතින් හරි boys මේ තියෙන අපිට ෆ්‍රී හම්බෙන ඉමෝට් එකක්. ඉතින් මම ඒක නම් වැඩි වෙලාවක් පෙන්නන්නේ නැහැ. ඔයගොල්ලොන්ට ඉතින් ඔයගොල්ලෝ බලන්න පුළුවන් normal ඉමෝට් එකක් boys. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඒක ඩිසයින් ලා දෙන්නේ. හරි boys ඉතින් අපි බලමු ඊළඟ ඉවෙන්ට් එක. ඉතින් ඔයගොල්ලෝ දන්නවා අපිට අලුතෙන්ම ලකී වීල් ඉවෙන්ට් එකක් එන්න තියෙනවා. ඉතින් ලකී වීල් ඉවෙන්ට් එකට මෙන්න මේ විදිහට තමයි ඉතින් අපිට ඩිසයින් ලා තියෙන්නේ. ලකී වීල් එකේ මේන් බන්ඩල් එක විදිහට මෙන්න මේ බන්ඩල් එක තමයි boys තියෙන්නේ. ඉතින් සෝලෑන් ඉවෙන්ට් එක අපිට හම්බෙන්න තියෙන ස්පෙෂල් බන්ඩල් එකක් boys. ඉතින් ඔයගොල්ලෝ දන්නවා ෆීමේල් කැරක්ටර් එකේ බන්ඩල් කොහොමත් ලස්සනයි. ඉතින් ඒක නම් ලස්සනට ඩිසයින් කරලා තියෙනවා. ඒකේ සුපිරිම එනිමි ලුක් එකක් තමයි තියෙන්නේ. ඉතින් ෆීමේල් කැරක්ටර් එක ගන්න අනිවාර්යයෙන්ම ඉතින් කැරක්ටර් එකේ බන්ඩල් එක. ඉතින් මෙන්න විදිහට තව බන්ඩල් එකක් අපිට ඇඩ් වෙන්න තියෙනවා. ඉතින් ඒකත් එක්ක අපිට මේල් බන්ඩල් වලටත් දාන්න සුපිරි කිට් එකක් ඇඩ් වෙන්න තියෙනවා. ඔයගොල්ලෝ බලන්න පුළුවන්. ඒකත් සුපිරි. ඒකේ නම් කලිසම සුපිරියක් boys. අර නිකන් ප්‍රෝ කලිසමක් වගේ තමයි ඒකත් සුපිරිම ගතියක් තියෙනවා ඒකේ.
ඉතින් ඔයාලට බලන්න පුළුවන් ඒකත් සුපිරිම තමයි. ඉතින් අනිවාර්යයෙන්ම මෙන්න මේ ලකි වීල් ඉවෙන්ට් එකත් කවර් කරගන්න කට්ටිය අනිවාර්යයෙන්ම ජෙන් රෙඩි කරලා තියාගන්න. අනිවාර්යයෙන් මේකට ඉතින් සුපිරි ඉමෝට් සෙට් එකක් ඇඩ් වෙනවා ඔයගොල්ලෝ දන්නවා. හරි බොයිස් ඉතින් අපිට මෙන්න මේ විදිහට තව ෆිස්ටි ස්කින් එකක් එන්න තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට ඒකත් මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් අපිට කලින් තිබිච්ච ෆිස්ටි ස්කින් එකක් තමයි බොයිස් මේක. ඉතින් මේක ආපහු රිටර්න් වෙනවා කියලා තියෙනවා. ඉතින් ලබන මාසයේ අන්තිම හෝ ජනවාරි වල මුල තමයි බොයිස් ඉතින් මේක අපිට රිටර්න් වෙන්නේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඒක ටෝකන් ටවර් නම් නෙමෙයි බොයිස් අපිට එන්නේ. ඉතින් මම මේක දැනට ඔයගොල්ලන්ට පෙන්නන්න. ඉතින් අනිවාර්යෙන් අපිට මේකත් ඉවෙන්ට් එකක් එනවා කියලා. ඉතින් අනිවාර්යෙන් ඩයමන්ඩ් එකක් රෙඩි කරලා තියාගන්න මේ ඉවෙන්ට් සෙට් එක කවර් කරන්න කැමති කට්ටිය. හරි බොයිස් එහෙනම් ඉතින් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැති කට්ටිය අපිව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ඕල් කරලා තියාගන්න කියලා මතක් කරනවා. අනිවාර්යයෙන්ම මේ වගේ වීඩියෝ බලන්න ඕන නම් අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.